එල්ලෝරුක්කුම් වනක්කම් තැමිල් විත් කුෂි ටීචර් YouTube channel එකට දූල පුතාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් දූල පුතාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අද මම දූල පුතාලට කියලා දෙන්න යන පළවෙනි පාඩම තමයි තමිල් එලුතුක්කල්. ඒ කියන්නේ දෙමළ අක්ෂර. තමිල් හරිච්චු වැඩි. ඒ කියන්නේ දෙමළ හෝඩිය. දෙමළ හෝඩියේ අකුරු 247ක් තියෙනවා. ඒ 247 මෙන්න මේ විදියට කොටස් වලට බෙදෙනවා. ඒ තමයි උයිර් එලුතුක්කල්. ඒ කියන්නේ ස්වරාක්ෂර. ස්වරාක්ෂර 12ක් තියෙනවා. මේ එලුතුක්කල්. මේ එලුතුක්කල් කියන්නේ ව්‍යංජනාක්ෂර. ව්‍යංජනාක්ෂර 18ක් තියෙනවා. උයිර් මේ එලුතුක්කල්. ඒ කියන්නේ මිශ්‍ර ස්වරාක්ෂර. මිශ්‍ර ස්වරාක්ෂර 216ක් තියෙනවා. ආයුධ එලුතු. ඒ කියන්නේ ආයුධ අකුරු එකයි තියෙන්නේ. හරි, අපි මුලින්ම බලමු පුතේ උයිර් එලුතුක්කල්. ඒ කියන්නේ ස්වරාක්ෂර මොනවද කියලා. ඒ තමයි ආ ඊ උ ඒ අයි ඕ ඖ අං. මේ අක්ෂර අපිට මේ විදිහටත් කියවන්න පුළුවන්. ආනා ආවන්නා, ඊනා ඊයන්නා, ඌනා ඌවන්නා, ඒනා ඒයන්නා, අයන්නා ඕනා ඕවන්නා, අව්වන්නා. මේ ස්වරාක්ෂරත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි උයිර් කුරිල් එලුතුක්කල් කෙටි ස්වරාක්ෂර, උයිර් නෙඩිල් එලුතුක්කල් ඒ කියන්නේ දීර්ඝ ස්වරාක්ෂර. උයිර් කුරිල් එලුතුක්කල් කෙටි ස්වරාක්ෂර අ ඊ උ ඒ ඕ. මේකට අයිති වෙන්නේ අපි ඇදලා කියන්නේ නැති ස්වරාක්ෂර. ඊළඟට උයිර් නෙඩිල් එලුතුක්කල් දීර්ඝ ස්වරාක්ෂර ආ ඊ උ ඒ අයි ඕ ඖ. මේකට අයිති වෙන්නේ පුතේ අපි ඇදලා කියන ස්වරාක්ෂර. අපි ඊළඟට බලමු මේ එලුතුක්කල්. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂර. අපි දැන් බලමු ව්‍යංජන අක්ෂර මොනවද කියලා. ඉක්, ඉන්, ඉච්, ඉන්, ඉත්, ඉන්, ඉත්, ඉන්, ඉප්, ඉම්, ඊ, ඉර්, ඉල්, යු, ඉල්, ඉල්, ඉත්, ඉන්. මේවා තමයි ව්‍යංජන අක්ෂර. මේ ව්‍යංජන අක්ෂරත් කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි වල්ලිනම් එලුතුක්කල් ഘോഷාක්ෂර, මෙල්ලිනම් එලුතුක්කල් නාසික්යාක්ෂර, ඉඩයිනම් එලුතුක්කල් අන්තක්තාක්ෂර. අපි මුලින්ම බලමු වල්ලිනම් එලුතුක්කල් ඒ කියන්නේ ഘോഷාක්ෂර මොනවද කියලා. ඒ තමයි ඉක්, ඉච්, ඉට්, ඉත්, ඉප්, ඉර්. ഘോഷාක්ෂර කියන්නේ අපේ කටින් යම් ഘോഷාවක් එක්ක අපි ශබ්ද කරන වචන. ඊළඟට අපි බලමු මෙල්ලිනම් එලුතුක්කල් කියන්නේ මොනවද කියලා. ඒ තමයි ඉන්, 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 ඉම්. මේවට කියන්නේ නාසික්යාක්ෂර කියලා. නාසික්යාක්ෂර කියන්නේ අපි මේවා ශබ්ද කරනකොට අපෙන් ශබ්ද වෙන්නේ නාසය හරහා. ඒ නිසා තමයි අපි මේවට නාසික්යාක්ෂර කියලා කියන්නේ. ඊළඟට තියෙන්නේ ඉඩයිනම් එලුතුක්කල්. ඒ කියන්නේ අන්තක්තාක්ෂර. අන්තක්තාක්ෂර තමයි ඊ, ඉර්, ඉල්, යු, ඉල්, ඉල්. අද අපේ පාඩමෙන් අපි ඉගෙන ගත්තා දෙමළ අක්ෂර මොනවද? ඒ වගේම දෙමළ අක්ෂර බෙදෙන කොටස් මොනවද? ඒ කොටස් වලට අදාළ වෙන අකුරු මොනවද කියලා අද අපේ පාඩමෙන් ඉගෙන ගත්තා. මම ඊළඟ වීඩියෝ එකෙන් උයිර් මේ එලුතුක්කල් ඒ කියන්නේ මිශ්‍ර ස්වර අක්ෂර මොනවද? ඒවා හැදෙන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. එහෙනම් වීඩියෝ එක බලලා තැමිල් විත් කුෂි ටීචර් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වනක්කම්.